ඉතින් ඔයාලා දැන් දන්නවා අද වීඩියෝ එක මොකක්ද කියලා. අද අපි ඇවිල්ලා ඉන්නේ Unimo Enterprises Limited එකට. ඒ මොකටද දන්නවද? මේ වෙද්දී ලංකාවේ මිල අඩුවෙන්ම තියෙන brand new sedan car එක ගැන විස්තර ටිකක් ඔයාලට අරගෙන එන්න. මේ තමයි Perodua Besa 1000cc 2025 මොඩල් එක. 1 ලීටර් වගේම 1.3 ලීටර් ධාරිතාවයන්ගෙන් මාදිලි දෙකක් මේ වෙද්දී ලංකාවට ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ වාහනේට airbags ගත්තාම driver and passenger airbags දෙක විතරයි තියෙන්නේ. ඒ වුණාට Asian NCAP safety ratings වලින් 4 star rating එකක් තියෙනවා. ඒ වගේම අමතර option විදියට ABS EBD වගේම wing mirror බලා ගන්න පුළුවන්. හැබැයි retractable mirror option එක මේ වාහනේට දීලා නැහැ. ඩිස්ප්ලේ එකක් එක තියෙන මොඩල් එකේ ඩෑෂ්බෝඩ් එක පොඩ්ඩක් මේගොල්ලෝ වෙනස් කරලා තිනවා ෂයින් මැටීරියල් එකක් යූස් කරලා. ඉස්සරහට අපිට AC vents හතරක් බලා ගන්න පුළුවන්. mirror adjustment එක අපිට මේ සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. දොරවල් හතරටම power shutters දීලා තිනවා වගේම shutter lock එක මේ විදියට දීලා තියෙනවා. ඒ වගේම තමයි multi function steering wheel එකක් අපිට මේ වාහනේ බලා ගන්න විදියක් නැහැ. AC control system එක manual විදියට බලා ගන්න පුළුවන්. center console එකේ අපිට cup holders දෙකක් වගේම gear knob එක මේ විදියට බලා ගන්න පුළුවන්. hand brake එකත් manual hand brake එකක් තියෙන electric hand brake එකක් දීලා නැහැ. ඉස්සරහ අපිට 12 volt lighter socket එකක් දීලා තියෙනවා charging option එකක් විදිහට. අපිට මේ විදිහට air intake එක manual adjust කරගන්න පුළුවන් විදිහට තමයි දීලා තියෙන්නේ. මේකේ front speakers දෙකක් විතරයි ඉන්නේ. හැබැයි උනාට sound quality එක හොඳටම තියෙනවා. ඔයාලට බලන්න. ඒකේ basic model එකට display එකක් එන්නේ නැහැ. radio panel එකක් විතරයි එන්නේ. ඒක අපිට 84,85,000කට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඩිස්ප්ලේ එකත් එක්ක එන එක 186ක් වෙනවා. ඩෑෂ්බෝඩ් පැනල් එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇනලොග් RPM මීටර එකක් වගේම ස්පීඩෝමීටර එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මැද තියෙන ස්ක්‍රීන් එකේ fuel level එක වගේම fuel consumption එක බලා ගන්න පුළුවන් විදිහට දීලා තියෙනවා. මේකේ sun visors වලට mirrors දීලා නැහැ. sun visors දෙකක් තියෙනවා. passenger seat එකේ කෙනාට mirror එකක් දීලා තියෙනවා. driver seat එකට නැහැ. අනේ comfortability එක ගත්තාම ලොකු අවුලක් නැහැ. seat fabric seats ඇවිල්ලා තියෙන්නේ. ඉඩ කඩ තියෙනවා. ඒ වගේම තමයි වාහනේ පිටිපස්සෙත් හොඳට leg space එක තියෙනවා. ලොකු ඉඩක් තියෙනවා වාහනේ. එක light එකක් තමයි දීලා තින්නේ. reading light එකකට. ඒකේ key එකට තියෙනවා DK open කරන්න ස්විච් එකක් දීලා තියෙනවා key එකට. මේක key start vehicle එකේ දෙරෙන්නේ මෙතන පොඩි ස්පේස් එකක් දීලා තියෙනවා අපිට මාරි දෙයක් දා ගන්න පුළුවන් විදිහට. bottle holders තියෙනවා දෙපැත්තෙම. ඒ වගේම තමයි ඩිකි එක ගත්තොත් ලීටර් 508ක ලොකු ලගේජ් ස්පේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඩිකි කාපට් එකට යටින් ස්පෙයා වීල් එක වගේම අමතර ස්ටෝරේජ් ස්පේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට මේ පේනා වගේ රියර් සීට් එක නැවුවාම අපිට ඩිකි ස්පේස් එක තව ගොඩක් වැඩි කරගන්න පුළුවන්. 1000cc Besa එකේ අපිට මෙයාලා 14 inch alloy wheel තමයි දීලා තියෙන්නේ. ඒ වගේම තමයි 1300cc Besa එකේ 15 inch alloy wheel දීලා තියෙනවා. අමතර option විදියට reverse sensors වගේම auto on off headlamps බලා ගන්න පුළුවන්. ඉතින් Besa එකේ engine එකේ sound එකත් අපිට මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් කම්පැනි එක කියන විදිහට මේ වාහනේ හොඳ fuel consumption එකක් තියෙනවා. ලීටරයට කිලෝමීටර් 21.3ක් කරනවා කියලා තමයි දක්වලා තියෙන්නේ. අමතරව one touch power window දීලා තියෙනවා driver side එකට. ඒ වගේම seat belt reminder දීලා තියෙනෙත් driver side එකට විතරයි. ඒ වගේම තමයි 1300cc මොඩල් එක 129ක් වගේ වෙනවා. ඒ වගේම අමතරව ඇඩ් වෙලා තියෙන push start සහ keyless entry වගේ option.
ඉතින් මේකේ setup එකත් ඔයාලට පොඩ්ඩක් play කරලා පෙන්නන්න. අනිත් ඔප්ෂන්ස් ඔක්කොම 1000cc 1300cc දෙකේම එක වගේ තමයි තියෙන්නේ. තව දෙයක් කියන්න ඕන කම්පැනි එකෙන් කියන විදිහට මෙයාලත් අලුතෙන් එන වාහන වලට අන්ඩර්ගාඩ් එක දාලා එවන්නේ නැහැ. ඒක වාහනයට ඉෂුව එකක් නැහැ කියලා තමයි මෙයාලා කියන්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවරනකම් අපිත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම තාමත් අපව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරන ගමන් අදට අපි ගිහින් එන්න.